නිහොන්ෂු සෙයිෂු එහෙම නැත්තං අපි හැමෝම දන්න සකේ ඒ ගැන කතා කරන්න තමයි අපි ජපානයට ආවේ. අපි මේ අද ඇවිල්ල ඉන්නේ මගේ මේ පිටි පස්සෙන්නේ ඩ්‍රොප් එකක් එක මම මේ ඉන්න තැන නබිධන සකේ බෘවරි. ලංකාවේ අපි හැමෝම දැනගෙන හිටියේ ජපානය තියෙන අපි හැමෝම දන්න සකේ කියන එක විතරයි ජපානය තියෙන ට්‍රඩිෂනල් ඇල්කහොලික් බෙවරේජ් එක විදිහට. සකේ කියන නම මේ කාලයත් එක්කම මේ පැවැත්මට ඇවිල්ල තියෙන්නේ ඉංගලිෂ් ලැංවේජ් එකෙන් වෙච්ච බලපෑම නිසා. එහෙම නැත්තං ජපානය තුළේ මේ බෘවරිය එක ඇතුළෙත් මේගොල්ලෝ අපිට කතා කරන්නේ නිහොන්ෂු කියලා තමයි මේ ඩ්‍රින්ක් එක ගැන මේගොල්ලෝ කතා කරන්නේ. අපි දැනගෙන හිටියේ නිහොන්ෂු ගැන විතරයි ජපානයේ තියෙන ට්‍රැඩිෂනල් ඩ්‍රින්ක් එක කියලා. නෑ. තව ජාති කීපයක් තියෙනවා. අපිට ඇතුළතදී try කරන්නත් හම්බෙයි. ජපානයට ආවෙනිකයි නිහොන්ෂු, සෝචු, අවමොරි, උමිෂු මේ වගේ ඩ්‍රින්ක්ස් ජාති කීපයක් තියෙනවා ජපානයටම ආවෙනික වෙච්ච ඇල්කොහොලික් බෙවරේජස්. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි කතා කරමු සකේ ගැන. අපි ඉස්සරහටත් කතා කරගෙන යමු. අපිව subscribe කරන්න. Cheers to us. Toasting together. නිහොන්ෂු නැත්තං සේෂු කියලත් කියන මේ සකේ වල ඉතිහාසය අවුරුදු 2500ක් විතර ඇතරනක නැතිලා පරණම ලිඛිත සාක්ෂිය විදිහට නිහොන්ෂු ගැන හම්බෙලා තියෙන රෙකෝඩ් එක හම්බෙලා තියෙන්නේ 3 වෙනි සතවර්ෂයේදී විතර වගේ කියලා තමයි කියන්නේ. 8 වෙනි සතවර්ෂය විතර වෙනකොට තමයි මෝල්ඩ් එකක් පාවිච්චි කරලා නිහොන්ෂු හදන්න පටන් අරගත්තා කියලා රෙකෝඩ්ස් තියෙන්නේ. 10 වෙනි සතවර්ෂය විතර වෙනකොට නෛතික කටයුතු සඳහා පාවිච්චි කරපු ලිඛිත සාක්ෂිවල තිබිලා තියෙනවා නිහොන්ෂු ගැන. අද පවතින සකේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි වර්ධනය වෙලා තියෙන්නේ 12 වෙනි සහ 15 වෙනි සතවර්ෂ අතර කාලය තුල. මොකද ඒ කාලේ තමයි මේ සිස්ටම් එක ජපානයේ සිද්ධාස්ථානවලටයි පන්සල්වලටයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ තමයි වගකිව යුත්තෝ අද පවතින සිස්ටම් එකට. 17 වෙනි සතවර්ෂය විතර වෙනකොට ජපානයේ ප්‍රධාන නගර තුනක් නිහොන්ෂු නිෂ්පාදනය ලොකුටම කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ තුන තමයි කියෝතෝ, ඔසකා සහ ඒදෝ. ඒදෝ කියලා කියන්නේ අද ටෝකියෝ වල. කෝබේ වල ඉඳලා ඒදෝ වලට, ඒ කියන්නේ ටෝකියෝ පෝට් එකට ඒ දවස්වල ලොකු රේස් එකක් තිබිලා තියෙනවා නැව් වල. සාමාන්‍යයෙන් අදට කිලෝමීටර් 530ක් විතර තියෙන අපි ගොඩබිමින් ට්‍රැවල් කරනවා. ඒ කාලේ දවස් 10ත් දවස් 30ත් අතර කාලයක් ගත්තු නැව් ගමනාගමන කටයුත්ත නිහොන්ෂු ගන්න තියෙන උවමනාව නිසා දවස් 4කට ඇවිල්ලා තියෙනවා කියලා කිව්වොත් විශ්වාස කරනවද? දවස් 4කින් ඇවිල්ලා තියෙනවා. දවස් 3යි නැත්නම් 4යි. කොහොම උවමනාවක්ද තියෙන්නේ නැත්තේ නිහොන්ෂු ගන්න ඒ කාලේ? අපි ඉස්සරහටත් කතා කරමු. නිහොන්ෂු නිෂ්පාදනයේ වැදගත්ම සාධක තමයි පාවිච්චි කරන හාල් එක, කෝජි, වතුර, ඊස්ට්. නිහොන්ෂු හදන හාල් වර්ග 80ක් විතර ජපානය ඇතුලේ තියෙනවා කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් අපි කන හාල් වලට වඩා වෙනස් හාලක් තමයි මේගොල්ලෝ නිහොන්ෂු නිෂ්පාදනය සඳහා පාවිච්චි කරන්නේ. අපි කන හාල වගේ කටට ප්‍රසන්න රසයක් දෙන හාල් ජාතියක් නෙමෙයි කියලා කියන්නේ. මොකද ඒක එහෙම වෙන්න හේතුව වෙලා තියෙන්නේ අඩු ප්‍රෝටීන් ප්‍රමාණයක් සහ අඩු ලිපිඩ ප්‍රමාණයක් තියෙන හාල් වර්ග තමයි මේ හාල් වර්ග 80. ඊට අමතරව මේ පාවිච්චි කරන හාල් ප්‍රමාණයෙන් ටිකක් ලොකුයි සහ ශක්තිමත්. මොකද එහෙම නොවුනොත් ෆර්මෙන්ටේෂන් ප්‍රොසෙස් එකට කලින් මේගොල්ලෝ කරන පොලිෂ් කිරීම නිසා කැඩෙන්නත් පුළුවන්. 150ක් විතර වෙනකන් පොලිෂ් කරාට පස්සේ කිසිම දෙයක් ඉතුරු නොවෙන්නත් පුළුවන්. ඒක නිසා ටිකක් ලොකු ශක්තිමත් හාලක් තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ නිහොන්ෂු නිෂ්පාදනය සඳහා. ඒ තියෙන හාල් වර්ග 80 වෙනුත් 4ක් තමයි ප්‍රසිද්ධම කියලා කියන්නේ. ලේසියෙන්ම ඒ ප්‍රධාන හාල් වර්ග 4 මතක තියාගන්නත් පුළුවන්. යමදනිශිකි, ඔමචි, ගොයකුමංගකු, මියදනිශිකි. මේ 4 තමයි ප්‍රධානම හාල් වර්ග 4. මතක තියාගන්න ලේසියට GM කියලා මතක තියාගන්න පුළුවන්.
හාල් පොලිෂ් කරලා තියෙන රේෂියෝ එක හැටියට සකේ ජාති 8ක් තියෙනවා. ජුන්මායි දයිගින්ජු, ජුන්මායි ගින්ජු, ජුන්මායිෂු, ජුන්මායි ඒ කියන 4 ඇඩිෂනල් ඩිස්ටිල් ස්පිරිට් එකක් එකතු කරලා නැති 4. එතකොට දයිගින්ජෝ, ගින්ජෝ, හොන්ජෝසුෂු, ෆුට්සුෂු ඒ කියන 4 ඇඩිෂනල් ඩිස්ටිල් ස්පිරිට් එකක් එකතු කරලා තියෙන 4. නිහොන්ෂු හදන එකේ තවත් වැදගත් සාධකයක් තමයි වතුර කියන්නේ. පළවෙනියටම හොඳම වතුර තියෙන ප්‍රදේශයේ විදිහට ජපානය හොයාගෙන තියෙන්නේ නාදගෝගෝ කෝබේ වල. මේ නාදගෝගෝ කෝබේ නම් නෙමෙයි. හැබැයි මේ ශියයිතෝ වෝටර්ෆෝල්ස්. ක්‍රිස්ටල් ක්ලියර් වෝටර්. නිහොන්ෂු ෆර්මෙන්ටේෂන් වලදී ටෙම්පරේචර් එක කියන්නේ කී ෆැක්ටර් එකක්. ඒක නිහොන්ෂු වලදී විතරක් නෙමෙයි. ඕනම ඇල්කොහොලික් බෙවරේජ් එකක් හදනකොට ටෙම්පරේචර් එක කියන්නේ කී ෆැක්ටර් එකක්. නිහොන්ෂු වලට සෙල්සියස් 12-15 අතර තමයි ටෙම්පරේචර් එක තියෙන්න ඕන කියලා කියන්නේ. ඒත් හොඳම නිහොන්ෂු හදනකොට ඒ ටෙම්පරේචර් එක ඩෙලිබරේට්ලි ඒගොල්ලෝ සෙල්සියස් 10කට වගේ ගේනවා කියලා කියනවා. ෆුජිනෝමිය සෙල්සියස් 10යි හොඳම ටෙම්පරේචර් එක නිහොන්ෂු වලට. මොකද සකේ හදන එක සීසනල් දෙයක්. කාලෙකට කලින් සකේ හදලා තියෙන්නේ වින්ටර් සීසන් එකේ ජපානයේ. අද වෙනකොට අවුරුද්ද පුරාම සකේ හදන්න පුළුවන් තියෙන අලුත් තාක්ෂණයත් එක්ක. නැත්තම් සකේ නිෂ්පාදනයට මම අර කලිනුත් කියලා තියෙනවා වගේ ටෙම්පරේචර් එක ලොකුවටම බලපාන සාධකයක් වෙන නිසා ඒක කරලා තියෙන වින්ටර් සීසන් එකේ. ඒගොල්ලන්ට ඕන කරන සෙල්සියස් ගාන මේන්ටේන් කරගන්න. එතකොට වින්ටර් සීසන් එකේ සකේ හදන සකේ මාස්ටර් එයා කරලා තියෙන්නේ පාර්ට් ටයිම් ජොබ් එකක්. ඒ කාලෙදී එයා සකේ හදලා අනිත් කාලෙදී එයා සාමාන්‍ය මිනිසෙක් විදියට වැඩ කරගෙන ගිහිල්ලා තියෙනවා. සකේ හදන ඒ සකේ මාස්ටර්ට ඒ කාලේ කියලා තියෙන්නේ ටෝජි කියලා. ටෝජි කියන්නේ ට්‍රැඩිෂනලි සකේ මාස්ටර්ට දීලා තියෙන ටයිටල් එක. ඒක පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ගිය දෙයක් විදිහට තමයි පොත්පත්වල තියෙන්නේ නම්. අද වෙනකොට ජපානයේ ටෝජි කියන කොන්සෙප්ට් එක ටිකක් වෙනස් වෙලා තියෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආපු මේ ටයිටල් එක යම් තාක් දුරට අදටත් තිබුණට ජපානයේ ගොඩක් යුනිවර්සිටිස් වලින් අද වෙනකොට මේ සඳහා අවශ්‍ය කරන පාඨමාලා හදලා සර්ටිෆිකේට් ඉෂුව කරන්න පටන් අරගෙන තියෙනවා. ඩිග්‍රී ලෙවල් එකක් දක්වා ඔයාට ඉගෙන ගන්න පුළුවන් නිහොන්ෂු සම්බන්ධව ජපානය තුළින්. ඒක ජපානය අරගෙන තියෙන හොඳ ඉනිෂියේටිව් එකක්. සකේ නිෂ්පාදනය, නිහොන්ෂු නිෂ්පාදනය ඉදිරියටත් පවත්වාගෙන යන්න. ඉනුමහොන්කේ නිහොන්ෂු බ්‍රුවරි එකක්. මේගොල්ලෝ කියන විදිහට මෙතන අවුරුදු 300ක් විතර පරණ තැනක් තියෙන සමහර බිල්ඩින් අවුරුදු 300කට කලින්. ඒ කියන්නේ ඒදෝ පීරියඩ් එකේදී හදපු බිල්ඩින්ස් තාම මෙතන තියෙනවා. ඒ තියෙනකොට ඒවත් පවත්වගෙන තාමත් මේගොල්ලෝ අලුත් සිස්ටම් එක ඇතුලේ ඒගොල්ලොන්ගේ නිහොන්ෂු නිෂ්පාදනය කරගෙන යනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මම කිව්ව විදිහට ඔයගොල්ලන්ට දැන් මේ ඉස්සරහින් පේන්නේ මොඩර්න් වර්ල්ඩ් එකේදී ඉනෝමා හොන්කේ ඒගොල්ලන්ගේ බිස්නස් එක ඩෙවලොප් කරලා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් සයිට් එක වෙනස් කරලා තියෙන විදිය. ඉස්සරහින්ම පේන බිල්ඩින් එක ඇතුලේ තමයි ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් එක සිද්ධ වෙන්නේ. අලුත් ලෝකේ තාක්ෂණය පාවිච්චි කරලා හදපු ප්‍රොඩක්ෂන් සයිට් එක. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් එක සිද්ධ වෙන තැන අපිට බලන්න යන්න නම් පුළුවන් කමක් නැහැ. මොකද ඒකට යන්න නම් අපිට ලොකු නීති රීති ප්‍රමාණයක් පිළිපදින්න සිද්ධ වෙනවා. අපිට පර්ෆියුම් යූස් කරන්න බෑ, ඩියෝඩරන්ට් යූස් කරන්න බෑ. සති දෙකකට තුනකට කලින් අපි අපොයින්ට්මන්ට් එකක් ගන්න ඕනේ මේ වගේ දේවල් නිසා. මේ දකුණු අත පැත්තෙන් ඔයගොල්ලන්ට පේන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් එක ස්ටෝර් කරලා තියෙන තැන. ඒ ස්ටෝර් කරපු ඒවා තමයි ඔය පොඩි ෆෝක්ලිෆ්ට් එකකින් අරගෙන යන්නේ. ඊට පස්සේ
ඒවා පැකේජින් කරන පැත්ත ආය මේ පැත්තට හැරුණහම මෙන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ඇතුලේ පැකේජින් කරනවා. ඉනුමා හොන්කේ බ්‍රූවරි එක ඒදෝ පීරියඩ් එකේදී පටන් අරගෙන තියෙන තැනක්. ඒ පටන් ගත්තු කාලේ මේ බ්‍රූවරි එකේ අයිතිකාරයෝ ජීවත් වෙච්ච ඒගොල්ලන්ගේ පරණ නිවාසය තමයි මේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ. හරිම ලස්සන තැනක්. පොඩි කාලේ බලපු ඔෂින් ටෙලිඩ්‍රාමා එක තමයි මතක් වෙන්නේ මේ වගේ දේවල් දකිනකොට. සකුරා සිටි එක ඇතුලේ තියෙන්නේ. කවුරු හරි ජපානයේ විසිට් කරනවා නම් ඇවිල්ලා පොඩ්ඩක් බලලා යන්න. බලලා බ්‍රූවරි එක අතුරු නම් බලන්න බැරි වෙයි. නිහොන්ෂු ටේස්ට් කරලා එක්ස්පීරියන්ස් එකක් අරගෙන යන්න පුළුවන්. මේ ඇතුලේ තියෙන ලී වලින් කරලා තියෙන ලොකු බාස්කට් එක වගේ ඔයගොල්ලන්ට ෆ්‍රේම් එක තියෙනවානේ. මේක අවුරුදු 300කට වඩා පරණයි කියලා කියන්නේ. ඒ කාලෙදී නිහොන්ෂු නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන හාල් රයිස් ෆර්මෙන්ටේෂන් වලට පාවිච්චි කරපු ඉක්විප්මන්ට් එක තමයි යෝක. අපි මේ ඉන්න ඉනුමා හොන්කේ බ්‍රූවරි එකේ ඔයගොල්ලන්ට පේන ඇති අර එහා පැත්තේ තියෙන බිල්ඩින් එක. ඒ බිල්ඩින් එකේ තියෙන්නේ ඔයාට හදපු නිහොන්ෂු. එහෙම නැත්නම් අපි හැමෝම දන්න සකේ ගිහිල්ලා ටේස්ට් කරලා බලන්න පුළුවන් තැන. ඔය එල්ලලා තියෙන බෝලයක් වගේ එකක් තියෙන්නේ. ඔය බෝලේ වගේ එක ඕක එල්ලනකොට නම් තද කොළ පාටයි. සීඩ් ලීව්ස් වලින් තමයි ඔය බෝලේ හදලා තියෙන්නේ. ඕක හදලා එල්ලනකොට ඒගොල්ලෝ එකෙන් සංඥාවක් දෙනවා වටේ පිට ඉන්න කට්ටියට අපි හදපු අලුත්ම නිහොන්ෂු ඔගොල්ලන්ට මිලදී ගන්න පුළුවන් අපෙන් දැන් කියන එක. මම මේ ඉන්නේ ඉනවහන්ගේ බ්‍රූවරි එකේ ටේස්ටිං ඒරියා එකේ. ඒගොල්ලොන්ගේ ප්‍රොඩක්ෂන් එක ටේස්ට් කරලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට මේක ඇතුළට ගියොත්. ඒත් එක්කම මගේ මේ පිටිපස්සෙන් ඔයගොල්ලන්ට මේ පේන කන්ටේනර්ස් ටික සමහරක් වෙලාවට බූලි කියලා කියනවා වලට. ඔය තියෙන්නේ පැරණි කාලේදී නිහොන්ෂු ගබඩා කරලා තිබ්බ කන්ටේනර්ස්. අපි මේ ටෙස්ට් කරපු සකේක මේ ප්‍රඩක්ෂණ එක කට්ටිය කෙන විදිහට ජුන්මායි දයිගින්ජෝ එක. ජුන්මායි දයිගින්ජෝ කියන්නේ මේකට පාවිච්චි කරන හාල් එක පොලිෂ් කරලා දෙන පර්සන්ටේජ් එක 50%ක්. සහ මේකට ඇඩිෂනල් ස්පිරිට් එකක් ඩිස්ටිල් ස්පිරිට් එකක් මේකට එකතු කරලා නැහැ කියන එක. මේක කූල් කරලා තියෙන්නේ. නිහොන්ෂු ඔයාට පාවිච්චි කරන්න පුළුවන් විදි 3ක් තියෙනවා. කූල් කරලා බොන්න පුළුවන්. එහෙම නැත්නම් රූම් ටෙම්පරේචර් එකේ බොන්න පුළුවන්. නැත්නම් පොඩ්ඩක් හීට් කරලා බොන්න පුළුවන්. මේක නම් කූල් කරලා තියෙන එක. මාරම ටේස්ට් එකක් තියෙන්නේ කූල් කරලා තියෙන නිසා. පට්ට රහයි. මේ වගේ සකේ එකක් සර්ව් කරන්න ට්‍රැඩිෂනලි පාවිච්චි කරන සර්විං අයිටම්ස් ටික තමයි මේ තියෙන්නේ. මේක ඩිකෑන්ට් එකක්. මේකට කියන්නේ ටොක්කුටි කියලා. මේ ඩිකෑන්ට් එකෙන් මේ චූටි කෝප්පෙට තමයි මේගොල්ලෝ සර්ව් කරන්නේ. මේ පොඩි කෝප්පෙට කියන්නේ චෝකෝ කියලා. සහ අතීතයේදී සකේ බොන්න එහෙම නැත්නම් නිහොන්ෂු බොන්න පාවිච්චි කරලා තියෙන මේ ලී පෙට්ටිය. මේකට කියනවා මාසු කියලා. මේ මාසු කියන පෙට්ටිය හරියටම මිලිලීටර් 180ක් අල්ලන පෙට්ටියක්. ඔයා ට්‍රැඩිෂනලි සකේ පාවිච්චි කරන තැනකට ගියොත් සමහරක් වෙලාවට මෙන්න මේ වගේ පොඩි කප් එකක් මේක ඇතුලෙන් තියලා මේකට නිහොන්ෂු එක සර්ව් කරනවා උතුරලා යන්න ඒගොල්ලොන්ගේ ජෙනරොසිටි එක පෙන්වන්න. මේ තියෙන ට්‍රැඩිෂනලි සකේ පාවිච්චි කරන සකේ බොන්න එහෙම නැත්නම් නිහොන්ෂු බොන්න ඒගොල්ලෝ පාවිච්චි කරන ඉක්විප්මන්ට්ස් ටික. මේක දාගත්තට පස්සේ අපි චීස් කියනවා වගේ ඒගොල්ලෝ චීස් කියන්නේ ඒගොල්ලෝ අත් දෙක උස්සලා කම්පායි කියලා තමයි බොන්නේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ නබෙදන බ්‍රූවරි වලට. ඒගොල්ලොන්ගේ සකේ ප්‍රොඩක්ෂන් එක කොහොමද වෙන්නේ කියන එක බලන්න තමයි ආවේ.
We established a growing facility upon obtaining අපි බෘවරිය ඇතුළ බලන්න යන්න කලින් මේගොල්ලොන්ගේ මේ දෙන කිට් එක ඇඳගන්න ඕනේ ඇඳගෙන හෙඩ් කැප් එක තියෙනවා හෙඩ් කැප් එක දාගෙන ඔක්කොම කරගෙන තමයි අපිට මේ ඇතුළට යන්න තියෙන්නේ අපි මේ ඉන්නේ නගදනා මේට එනකොට පර්ෆියුම් එතකොට ඩියෝඩරන්ට් ඒ කිසිම දෙයක් ඇප්ලයි කරලා එන්න එපා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ මොකද ඒගොල්ලොන්ගේ ප්‍රොඩක්ෂන් එකට ඒක ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන් කියලා අපි දැන් ඒගොල්ලෝ දුන්නු කිට් එකත් ඇඳගෙන ප්‍රොඩක්ෂන් එක බලන්න ප්‍රොඩක්ෂන් සයිට් එකට යන ගමන් රයිස් මිලිං පොලිෂිං ここでお米を蒸したりしているところですね。と、お米をライスを蒸している。 මෙතනින් තමයි ඒගොල්ලොන්ගේ හාල් දානවා කියලා කියන්නේ මේ මිෂින්ස් වලට මෙන්න මෙතන රයිස් හොදලා කරලා තමයි මේ මැෂින් එක යන්නේ කියලා තමයි කියන්නේ. で、こっちが、照明のさん。後でこの上に行きます。 ඒන රයිස් මෙතෙන්ට දෙනවා කියන්නේ ඔව් මෙතනින් තමයි මේ බැරල් වලට දාලා එහෙම කරනවා කියලා තමයි කියන්නේ. දැන් උඩට යන්න අපි යන්නේ දැන්. හයිජින් ඉෂස් නිසා අපිට අපි දාගෙන ආපු සරප්පු ගලවලා ඒගොල්ලෝ අපිට දෙන සරප්පු තමයි අඳින්න වෙලා තියෙන්නේ මේ සරප්පු දෙකක් ඇඳගෙන යන්න ඕනේ අපි දැන් උඩට 工事室、工事メイキングルーム。 කෝජි මේකින් ここで麹を作って、日本酒を作るための麹をここで作る。 හරි කෝජි කියන එක හදලා ඉවර වෙලා ඒකයි හම්බපු හාලුයි ඒක කලවම් කරලා තමයි මේගොල්ලෝ මේ සකේ එක හදනවා කියලා කියන්නේ ඔය මට දැන් වෙන විදියට නෑ කෝජි කියන්නේ සකේ හැදිල්ලේ ප්‍රධාන සාධකයක් කෝජි හදන්නේ හාල් වලින්ම තමයි හාල් පුරා. හදපු සකේක එම නැත්තං අපි හමම කතා කරන නිහොංශු ශේෂුව එක මේ ටියබ්ස් දිගේ මෙතන පල්ල හැතියෙන බැරල් සගයකට ඇවිල්ලා සති හතරක කාලයක් ඒගොල්ල මේක ඇතුළේ ෆර්මෙන්ට් කරනවා කියලා තමයි කියන්නේ. で、このタンクのリッター数が、ලිටස්. リッター数9000。 මේ එක බැරල් එකක තියෙන ලීටස් ප්‍රමාණය තමයි මේගොල්ලෝ මේ මෙන්ෂන් කරලා තියෙනවා කියලා කියන්නේ. すごいいっぱい。 සුදු ඉප්පයි. ගොඩක් තියෙනවා කියලා තමයි කියන්නේ. で、これが、そうだ、30 ලොකු ඒරියා එකක්. 本。タンクが30本。 මෙතන බැරල්ස් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි ඔක්කොම 30ක් තියෙනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මේ පැත්තේ විතරක් නෙමෙයි අපිට මේ පැත්තෙනුත් ඒ වගේම බැරල්ස් වගේක් බලා ගන්න පුළුවන්. ඔක්කොම බැරල් 30ක් මේ වගේම තියෙනවා සති 4ක් මේක ඇතුලේ ෆර්මෙන්ට් කරනවා. arigato. මේවා ඔක්කොම මම හිතන්නේ පරණ කාලේ හදපු අහල වෙන්න ඕනේ ලොකු කොටන් ගාලා හදලා තියෙන ඔක්කොම සති හතරක් කාලයක් මෙතන තියලා එතනින් පස්සේ අරක්කු විදිහට තමයි එතන යන්නේ. නිහොන්ෂු එක විදිහට. නිහොන්ෂු. じゃあ酒粕見てみます。 හරි. දැන් අපි මේ එක්කගෙන යන්නේ සකේ එකක් බලන්න කියලා තමයි කියන්නේ. පිළිවෙල තමයි හැම දෙයකම වටින්නේ. ගලවලා තියන්න ඕනේ. අපි ආපු තැනටම ඇවිල්ලා. නොකොත් ඇත්ත. හදලා ඉවරනාට පස්සේ ඒ කියන්නේ මේ ඉතුරු වෙන මණ්ඩි ටික අපි අර උඩ දැකපු බැරල් 30 ෆර්මෙන්ට් වෙලා ඔක්කොම වුණාට පස්සේ සති 4කට පස්සේ යටට බහින මණ්ඩි ටික තමයි මේ තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ කියනවා මේක කුණු කුඩේට යන්නේ නැහැ කියලා. මේකත් ඊට පස්සේ ඒගොල්ලෝ කැමක් විදියට පාවිච්චි කරනවා. මමත් මෙච්චර කාලයකට එහෙම නම් දැනගෙන හිටියේ නෑ. අද තමයි දැනගන්නේ. හරි ගියෝ. අරම ඕනජි
මේකත් ඒක වගේම තමයි 食べることによってこう免疫力、元気になって、 මේක කෑවට පස්සේ පොඩක් ඇඟට ගෙන්කියක් කියන්නේ අර ශක්තියක් එනවා කියලා. මේගොල්ලෝ කියන විදිහට මේ ඉතුරු වෙලා තියෙන මණ්ඩි වලින් හදන කෑම කෑවට පස්සේ අමුතු ශක්තියක් ඇඟට එනවා කියලා තමයි කියන්නේ. පොඩි කික් එකක් ඇති. ඇගිලාව ලොකු වෙලාවක් ඉන්න බෑ ඒවා ඇතුලේ. මොකද හයිජීන් එක ගැන මේගොල්ලෝ ගොඩක් හිතනවා. අපි ප්‍රොඩක්ෂන් එක පැත්තේ ගිහිල්ලා ඇවිල්ලා මේ ඉන්නේ සකේ ටේස්ට් කරන්න ඇවිල්ලා. ජාති ගොඩක් තියෙනවා. අපි අහලා බලමු මොනවද තියෙන්නේ, අපිට ටේස්ට් කරන්න දෙන්නේ මොනවද. අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ අපේ ටූර් පැකේජ් එකේ පේමන්ට් එක කරන්න. එක්කෙනෙකුට yen 1200ක ප්‍රමාණයක් ගන්නවා මේගොල්ලෝ මෙතන මේ ටූර් එක කරන්න. සාමාන්‍යයෙන් ජපානයේ සල්ලි අතර දෙන්නේ නැහැ. මේ වගේ ට්‍රේ එකක තියලා තමයි දෙන්නේ. හරියටම අරිගතෝ මේ 1200 ගානේ yen 1200 ගානේ කෙනෙක්ගෙන් මේගොල්ලෝ අපිට charge කරන්නේ මේ ටුවර් පැකේජ් එක කරලා මේ වටේම බලලා ඒගොල්ලෝ එක්ස්ප්ලেইন කරලා ඔක්කොම කරාට පස්සේ සකේ ටෙස්ටිං වලටත් එක්කමයි. දැන් කියලා බලමු සකේ ටෙස්ටිං කොහොමද කියලා. ඇල්කොහොලික් බෙවරේජ් එක try කරලා බලන්න යන ඕනම තැනකදී ඕනම බ්‍රූවරි එකකදී අපිට මුලින්ම වතුර ටිකක් දෙනවා අපේ පැලට් එක ක්ලියර් කරගන්න. මොකද එහෙම කරපුවාම තමයි මේ ඇල්කොහොල් එකේ තියෙන ටේස්ටිං නෝට්ස් ඔක්කොම අපිට කටට හොඳට දැනෙන්න පටන් ගන්නවා. අපි අදත් මෙතන ටේස්ට් කරන්න යන්නේ ජුන්මායි දයිගින්ජෝ එකක්. ජුන්මායි දයිගින්ජෝ කියන්නේ සකේ වල එහෙම නැත්නම් නිහොන්ෂු සේෂු වල හොඳම එක. ප්‍රයිස් පොලිෂින් රේෂියෝ එක 50%ක් 50කට තවත් අඩු කරලා ඒ වගේ තියෙන නිහොන්ෂු එකක් තමයි ජුන්මායි දයිගින්ජෝ කියන්නේ. ඒක තමයි අපි මේ ටේස්ට් කරන්න යන්නේ. සීතල කරලා තමයි මේක බොන්න ඕන කියන්නේ, කූල් කරලා. හැමදාමත් වගේ කම්පායි. එම ලොකු ස්මෙල් එකක් අපිට එන්නේ නැහැ. නෝස් එකට දැනෙන දෙයක් අපිට අඩුයි. හැබැයි මේකේ හොඳ ස්වීට් ටේස්ට් එකක් එක්ක හොඳ සොෆ්ට් ගතියක් තමයි ප්ලැට එකට දැනෙන්නේ. ටේස්ට් කරන්න පුළුවන් හොඳ රහ නිහොන්ෂු එකක්. පැණි රහකුත් තියෙනවා. හරිද? same thing? もっと違うよ。こっちは機械で。 සාමාන්‍යයෙන් අපි එක ජාතියක් ටේස්ට් කරලා බැලුවට පස්සේ අනිත් ජාතිය ටේස්ට් කරන්න කලින් ආය අපි වතුර ටිකක් බොනවා. වතුර ටිකක් බීලා අපේ කට පොඩ්ඩක් ආය හදා ගන්නවා දෙවෙනි එකේ රහ හරියට බලන්න නිසා. こっちはこういった機械で冷える。こっちは ඕකේ. හරි. අපි මේ දැන් මේ ටේස්ට් කරන ජාති දෙකම ජුන්මායි දයිගින්ජෝ තමයි. හැබැයි මෙන්න මේකේ මේගොල්ලෝ කියන විදිහට මෙන්න මේ සකේ එක මේ නිහොන්ෂු එක මේක ප්‍රෙස් කරලා තමයි ෆිල්ටර් කරලා තියෙන්නේ මේ දයිගින්ජෝ එක. මේ දැන් දෙන්න යන දයිගින්ජෝ එක මේ වගේ බෑග්ස් වල දාලා ඒක එල්ලලා තියෙනවා ඒගොල්ලෝ ඩ්‍රොප්ස් පල්ලෙහාට වැටෙන්න. එහෙම වැටෙන්න තියලා එකතු කරගත්තු ඩ්‍රොප්ස් වලින් හදපු
නිහොන්ෂයක තමයි අපි මේ දැන් ටෙස්ට් කරන්න යන්නේ. අපි බලමු ඒකෙත් අපිට යම් කිසි වෙනස්කමක් තියෙයිද කියලා. 私の友人はこれをいつもなんだっけビリヤニとそれを එයා කැමති බිරියානි මේකයි අපේ අපේ මේ ටුව එක කරපු මේ ලොකේෂන්ගේ ගයිඩ් මහත්තයා කියන විදිහටන මේ සකයක එයා ආසම බිරියානි එක්ක කියලා තමයි කියන්නේ. අපි ටෙස්ට් කරලා බලමු ඒකෙත් රහ කොහොමද කියලා. කම්පයි. මට මම කලින් මේ බීපු නිහොංශයකට වඩා මේ නිහොංශයක ඒ කියන්නේ අර බෑග්ස් වල එල්ලලා ඩ්‍රොප්ස් එකතු කරලා ඉවරලා ගත්තු මේ නිහොංශයක ගොඩාක් ස්මූත් කටට ලොකු ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා. අමාරුවක් නෑ, හාෂ් ෆ්ලේවර් එකක් නෙමෙයි තියෙන්නේ. try කරලා බලන්න. කාගෙන් හරි අහලා හොයලා බලලා නබෙදන බ්‍රූවරි වල තමයි අපි මේක දකින්නේ. මම දන්නේ නැහැ මේක වෙන බ්‍රූවරි වල තියනවද කියලා. හැබැයි මේ සිස්ටම් එකකට හදලා තියෙන මේ නිහොන්ෂෝ එක නම් try කරලම බලන්න වටින එකක්. try කරලා බලන්න. අපි කලින් ටෙස්ට් කරලා බලපු මේ නිහොන්ෂෝ එකත් මේ නිහොන්ෂෝ එකත් ජුන්මායි දයිගින්ජෝ. ඒ කියන්නේ ඒකට ඩිස්ටිල් ස්පිරිට් එකක් එකතු කරලා නැහැ. හැබැයි මේ දැන් අපි try කරලා බලන්න යන්නේ දයිගින්ජෝ එක. දයිගින්ජෝ එකක් කියලා කියන්නේ ජුන්මායි එකකට ඩිස්ටිල් ස්පිරිට් එකක් එකතු කරා කියන්නේ. මේගොල්ලෝ කියනවා ඩිස්ටිල් ස්පිරිට් එකක් එකතු කරලා තිබ්බට මේකත් බොන්න පුළුවන් ප්‍රමාණයටම තියෙනවා. එහෙම ලොකු අමාරුවක් නැහැ. අපි කලින් ටෙස්ට් කරපු නිහොන්ෂු දෙකටම වඩා මේක ස්වීට්නස් එකෙන් පොඩ්ඩක් අඩුයි. ඇල්කොහොල් තියෙනවා කියන ගතිය දැනෙනවා, උගුරට චුට්ටක් දැනෙනවා. මේකත් බොන්න පුළුවන් ලෙවල් එකක තියෙනවා. එහෙම හාෂ් ඩ්‍රින්ක් එකක් නෙමෙයි කටට දැනෙන්නේ. This one is the best. This is මනෝද්‍ය කරුගර සාන්ත. මෙයා තමයි අපේ ටුව ගයිඩ් අද. මෙයා තමයි අපි මෙතෙන්ට එක්කන් ආවේ. අපි අර කලින් අතන ඔයගොල්ලන්ට පෙන්නපු ෆර්මෙන්ටේෂන් ප්‍රොසෙස් එක ඉවරුණාට පස්සේ ඉතුරු වෙන මණ්ඩි, ඒ මණ්ඩි වලින් මේගොල්ලෝ කෑම හදනවා කිව්වා. ඒ වගේ මණ්ඩි වලින් හදන ඩ්‍රින්ක් එකක් තමයි අපේ ගයිඩ් මහත්තයාට දීලා තියෙන්නේ. මොකද එයා ඩ්‍රයිව් කරන නිසා මේගොල්ලෝ ඩ්‍රයිව් කරන්නේ කවුද කියලා අහනවා. වාහනයක ආපුවම ඩ්‍රයිව් කරනවා නම් මේගොල්ලෝ ඇල්කොහොල් දෙන්නේ නැහැ බොන්න. ඒකත් try කරලා බලන්න යන්න. පැනිම පැණි රහයි. හාල් කැඳ එකක් බොනවා වගේ. ඇත්තටම ඒකත් try කරලා බලන්න ඕන එකක්. වාසනාවක් තියෙන්න ඕන. මං හිතන්නේ මේ වගේ දෙයක් try කරලා බලන්න. ඔයාගෙත් first time නේ? මම කලින් වීඩියෝ එකක ඔයගොල්ලන්ට කතා කරා. මම මේ වීඩියෝ එකේ මුලදී සමහරක් වෙලාවට ඔයගොල්ලන්ට සඳහන් කරා නිහොන්ෂෝ විතරක් නෙමෙයි ජපානය ඇතුලේ හැදෙන ට්‍රැඩිෂනල් ඇල්කොහොලික් බෙවරේජ් එක කියලා. උමිෂු කියලා එකකුත් තියෙනවා. උමිෂු කියන එකත් අපිට මෙතන try කරන්න chance එකක් හම්බෙලා තියෙනවා. උමිෂු කියලා කියන්නේ ප්ලම්ස් වලින් හදන ලිකර් එකක්. ඒ ලිකර් එක try කරලා ප්ලම්ස් වල රහ හොඳට දැනෙන හොඳ ලිකර් එකක්. මේකේ සම්පූර්ණයෙන්ම දැනෙන ටේස්ට් එක ෆෘටි ටේස්ට් එකක් තමයි දැනෙන්නේ. තව chance එකක් හම්බුණා. සිට්‍රස් වලින් හදන තව ලිකර් එකක් ජපානයේ ටිකක් ප්‍රසිද්ධ ලිකර් එකක් try කරලා බලන්න. යූසු කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඒකත් try කරලා බලමු. සිට්‍රස් ෆ්ලේවර් එක හොඳට දැනෙන, ඒකට දැනෙන බිව්වට පස්සේ ඒක නිකන් මුළු කට ඇතුළෙම තියෙන වගේ ගතියක් දැනෙනවා.
මාර ෆ්‍රෙෂ් ෆීලින් එකක් දැනෙන ඩ්‍රිංක එකක් තමයි යුසු. අපිට මේ ටුව එක හොඳටම කරගෙන යන්න දන්න කියන දෙවල්ටි ඔක්කොම කියලදීලා මේ සයිට් එක වටේ මාපිව එක්කන් ගිහිල්ලා අපිට ගොඩක් දේවල් කියල දුන්නේ නොරිය මසාන් අපි ලංකාවෙන් යට පොඩි තෑගක් ගෙනල තියෙනවා අපේ ජෙනරෝසිට එක පෙන්න්න. This is a traditional Sri Lankan Ceylon rack which we have taken from coconut toddy. So it's a small gift from Sri Lanka to Japan to show our generosity. Arigatou gozaimasu. Arigatou gozaimasu. Nihonshu, seishu නැත්නම් අපි හැමෝම දන්න සකේ. සාමාන්‍යයෙන් බොටල් එකක හරි ටෙරාපැක් එකක හරි එහෙමත් නැත්නම් අපිට කන්සියම් කරන්න පුළුවන් මොන විදිහක කන්ටේන එකක ආවත් ඒක ඕපන් කරාට පස්සේ පැය 2යි නැත්තං 3යි උපරිම තියාගන්න පුළුවන් කියලා කියන. මොකද ඔක්සිඩයිස් වෙලා මේක ටේස්ට එක වෙනස් වෙනවා කියලා තමයි කියන්න. ඊට වඩා වැඩි කාලයක් තියාගන්න ඕන්නම් ෆ්‍රිජ් එකක තියන්න පුළුවන්. සෙල්සියස් 10ට අඩු ටෙම්පරේචර් එකක් මේන්ටේන් වෙන ෆ්‍රිජ් එකක වාට තියන්න පුළුවන්. ඒත් උපරිම දවස් 3යි. දෙකයි නැත්තම් 3යි කියලා තමයි කියන්නේ. ජපානයේ කෝබේ යුනිවර්සිටි එකේ කරපු රිසර්ච් එකකින් කියනවා නිහොන්ෂු ඒජ් කරාට අවුරුද්දක් ගියාට පස්සේ මේක ටේස්ට් එකේ වෙනසක් වෙන්නේ නැහැ කියලා. ජපන හපන ඒකත් කවදා හරි කොහොම හරි කරයි. මොකද අද වෙනකොට ස්පාර්ක්ලින් සෙයිෂු තියෙනවා ජපානයේ වාට ඕන තරම් try නෙමෙයි. ඒ විතරක් මෙන්න මේ වගේ කිට්කැට් එක්ක කොලබරේෂන් එකක් කරලා නිහොන්ෂු ටේස්ට් එක තියෙන චොක්ලට්ස් උනත් ඔයාට ජපානයේ අද වෙනකොට ගන්න තියෙනවා. මේක කියනවා the elegant taste of sake. Great combination with KitKat. Enjoy the rich, satisfying flavor of sake. Alcohol percentage එක 0.5 විතර තියෙන්නේ. මම කැමරා එකට පෙන්නන්න. 0.5 විතර තියෙන චොක්ලට් එකක් තමයි මේ. අපි ටේස්ට් කරලා බලන්න යන්නේ. මේක ඕපන් කරපු ගමන්ම ඔයාට සකේ වල එන එහෙම නැත්නම් නිහොන්ෂු වල එන ඇරෝමාස් ටික ඔයාට නහයට දැනෙන්න පටන් ගන්නවා. මේක එච්චරටම ක්වලිටි එකකට හදලා තියෙනවා KitKat කොලැබොරේෂන් එකත් එක්ක. වයිට් චොක්ලට් එකක්. ඩාර්ක් චොක්ලට් එකක්වත් නෝමල් චොක්ලට් එකක්වත් නෙමෙයි. ඒක වයිට් චොක්ලට් එකක්. අපි රහත් කොහොමද කියලා බලමු. Cheers. නෑ. කම්පයි. මේක එසන්ස් වෙනවා. අපිට මේ චොක්ලට් එක ඕපන් කරපු ගමන්ම ඒ දැනුණු අරෝමාස් වගේම තමයි මේක ටේස්ට් කරපුහම ඒ දැනෙන ටේස්ටිං නෝට්ස් ඔක්කොම අපි සකේ එකක් ටේස්ට් කරනකොට අපිට දැනෙන දේවල්ම සමාන දේවල්ම ඒ හා සමාන දේවල්ම මේ චොක්ලට් එකෙත් දැනෙනවා. එකම දේ ඇල්කොහොල් පර්සන්ටේජ් එකේ අඩුව විතරයි. එහෙම නැත්තම් මේක හොඳ චොක්ලට් එකක් ඔයගොල්ලෝ try කරලා බලන්න. ජපානයේ ඉන්නවනම් නැත්තම් ඔයාගේ කවුරු හරි දන්න කෙනෙක් ජපානයේ ඉන්නවනම් පුළුවන් නම් කියලා ගෙන්නගෙන try කරලා බලන්න.